මගේ රස්තියාදු මතක සංචිතය දෙවැනි පරිච්ඡේදය අභිනිෂ්ක්‍රමණය. මං හාපුරා කියා ඉන්දියාවට එනකොට කොටහල වුණා විතරයි. ඒ දවස්වල මම කෙට්ටුයි, සුදුයි, මනමාලයි, උඩු රැවුල හීනි, පස්සට පීරාපු රැලි ගැහිච්ච දිග කොණ්ඩේ. ඇවිදිනකොට සංයමයයි, කතා බහේදී ශෝභනයි. රාහුල හාමුදුරුවෝ සිසිවන උවන ලිව්වේ මංව සිහිපත් කරගෙන කියලත් සැකයි. ඒ මගේ මංගල විදේශ ගමන ගොඩ බැස්සේ කේරළේ ත්‍රිවැන්ද්‍රම් නුවරට, දැන් තිරුඅනන්තපුරම්. මං ත්‍රිවැන්ද්‍රම් එයාපෝට් එකෙන් බහිනකොටත් හැන්දෑවේ 5:00 පහුවෙලා තිබුණා. ඒ දවස්වල ඒක එයාපෝට් එකක්මත් නෙවෙයි, නිකන් පොඩි මෙව්ව එකක් කිව්වොත් තමයි හරි. ආසියාත්‍රාවෙන් කෙලින්ම අඩිය ගැහුවේ ඉන්දියානු පුණ්‍ය භූමියට. එතැන් සිට මීටර 300-400ක් දුරට වාංගු, බිංග, ආරක්ෂක කපොළු, පඩිපෙල් ආදිය තරණය කරලා පාස්පෝර්ට් එක මුද්‍රා තියෙන කවුන්ටරයට. ඒ කටයුත්ත හමාර කරලා මම බස් එකක නැගලා කෙලින්ම ගියේ ටවුමට. දුරගමන් යන ප්‍රධාන බස් නැවතුම් පොළයි දුම්රිය පොළයි දෙකම තියෙන්නේ ටවුමේ හරි මැද පවර් හවුස් පාරේ, මූණට මූණ දාලා. මං කෙලින්ම ගියේ දුම්රිය පොළට. Is arriving on platform number 1. यात्रीगण कृपया ध्यान दें, गाड़ी संख्या 1-4. බුදු අම්මෝ, ඒ තරම් විශාල දුම්රිය අංගනයක් මං ඊට කලින් කවමදාකවත් දැකලා තිබුණේ නැහැ. මං හිතන් හිටියේ කොටුව ස්ටේෂන් එක තමයි ලෝකෙන් ලොකුම එක කියලා. ඇයි ඉතින් දිගම බිංගේ, උසම බුදු පිළිමේ, පළලම මෝයකට, කුඩාම ශිෂ්ණය ආදී මෙකී නොකී සියල්ලම බිකිනි ලන්තෙට අයිති ඒවා කියලානේ අපට උගන්වලා තියෙන්නේ. ඉතින් වැරදිද මං? ඒක කොටුවේ ස්ටේෂන් එක වාගේ 5 ගුණයක් විතර ලොකු, තැනේ හැටියට සෙනග ගැවෙසෙන කලබල තැනක්. මං පෝලිමක ගිහින් බැංගලෝරයට යන ටිකට් එකක් ඉල්ලුවා. මාව අල්ලපු කවුන්ටරයකට පිටත් කළා. එතනින් තවත් කවුන්ටරයකට, එතනින් තවත් වෙනත් කවුන්ටරයකට. ඉන්දියාවේ දුර ධාවන කෝච්චිවලට ටිකට් නිකුත් කරන විදිය හරිම සංකීර්ණයි. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි. ආයිමත් බැංගලෝරයට කෝච්චියක් තියෙන්නේ පහවදා උදේ 10ට කියලා දැනගත්තම මට දෙලෝ රත් වුණා. ඔය වෙනකොට කරවල වැටිලා. ඉතින් දැන් මොකද කරන්නේ? මම ටිකට් එකත් සාක්කුවේ දාගෙන ස්ටේෂන් එකේ කෙළවරකට වෙන්න බංකුවක වාඩි වුණා. දැන් ටිකෙන් ටික සෙනග අඩු වෙනවා. පැයක් විතර යනකොට මං විතරයි. මට බයයි, හුජ්ජ යන්න වගේ. කාකි ඇඳුමකින් සැරසුණු පොලිස් කොස්තාපල් කෙනෙකුගේ පෙනුම ඇති උස මහත හාදෙක් මන් ළඟට අහසින් කඩාපාත් වුණා. ප්‍රශ්න වැලයි. සේරම කේරළයට ආවේනික මලයාලම් භාෂාවෙන්. කොහේ උත්තර බඳින්නද? මං හිතන්නේ මං කිව්ව දේවල් වලින් මිනිහට තේරුනේ I am from Sri Lanka වාක්‍ය විතරයි මං හිතේ. මිනිහා හොරෙක්, පිස්සෙක්, මංකොල්ලකාරෙක් අල්ලාගත් ජයග්‍රාහී විලාසයෙන් මගේ අතින් ඇදන් ගිහින් මංව ස්ටේෂන් මාස්ටර් උතුමාණන්ට බාර දුන්නා. රාත්‍රියට දුම්රිය පොළ පාළුවට යන වගත් තට්ට තනියමේ රැඳී සිටීම අනතුරකට අතවැනීමක් වගත් මෙතැනින් පිටව ගොස් නවාතැන් පොළක රැය ගත කර හෙට උදේට එන ලෙසත්
ගිනිකූරු උඩු රැවුලක්ද සහිත සුතුම සුදු ඇඳුමින් සැරසුණු ස්ටේෂන් මාස්ටර් මැතිදුන් මට කාරුණික උපදේශයක් දුන්නා. මංව අතින් ඇදන් කාකි කමිසකාරයාම බස් ස්ටෑන්ඩ් එක අවට හෝටලයක කාමරයක් හොයාගන්න හැටි විස්තර කළා. රුපියල් 5ක සන්තෝෂමකුත් ඉල්ලුවා. මලයාලම් භාෂාවෙන්ම. මං පාර පැනලා බස් ස්ටෑන්ඩ් එකට ගියා. බුදු අම්මෝ එතන තිබුණු ගාල කෝට්ටියක්. බස්වල හෝන් සද්දෙයි තොර තෝංචියක් නැතිව ලොතරැයිවල නම මතුරන ලවුඩ් ස්පීකර් සද්දෙයි කන් දෙක පසාරු කරනවා. මං පාර පැනලා බස් ස්ටෑන්ඩ් එකට ගියා. මං හිතුවා එළි වෙනකල් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා කියලා. ඒ වුණාට ටික වෙලාවක් ගත වෙනකොට තෙහෙට්ටුව දැනෙන්න පටන් ගත්තා. බස් ස්ටෑන්ඩ් එක වටේට ලොජ් තියෙනවා 100ක් විතර. මම ලොජ් 20කට වඩා ඇවිද්දා. ඒ බහුතරයක් ලොජ් හේතුවක් නොදන්වාම මට කාමරයක් කුලියට දීම ප්‍රතික්ෂේප කළා. හරිම ගොරෝසු විදිහට. ඇතැම් හෝටලයක සිකියුරිටි පොයින්ට් එකෙන් එහාට යන්න නොදුන්නු අවස්ථාවක් තිබුණා. ඉතා සරලව කියනවා නම් වසංගතයක් වාගේ මංව පිළිකුලට ලක් වුණා. මගේ දූපත් පාස්පෝර්ට් එක දුටු විගස මාව ප්‍රතික්ෂේප වුණා. එකම එක තැනකදී විතරක් මම වගේම ස්මාර්ට් තරුණ කොල්ලෙක් මට කාරණේ පැහැදිලි කරලා දුන්නා. මෙහෙමනේ සර්, අපි හැමදාම හැන්දෑවට කාමර කුලියට දුන්න අමුත්තන්ගේ ලැයිස්තුව පොලිසියට බාර දෙන්න ඕනේ. ඒක අනිවාර්යයි. හැබැයි ලංකාවේ පාස්පෝර්ට් එකක් තියෙන කෙනෙක්ට කාමරයක් දුන්නම ඒ වේලේම පොලිසියට දන්වන්න ඕනේ. පොලිසියෙන් ඇවිත් අමුත්තා එක්ක කතා බහ කරලා නිදහස් කරන තුරු සර්ගේ පාස්පෝර්ට් එක අපි සන්තකේ තියෙන්න ඕනේ. ඔෆිසර් කෙනෙක් එනකල් මොන විදියකටවත් සර්ට හෝටලෙන් එළියට බහින්න දෙන්න තහනම්. එයා පැයෙන් එයිද, පැය 6කින් එයිද, නෑවිත්ම ඉඳීද කියලා දෙයියෝ තමයි දන්නේ. සර්ව හිරේ විලංගුවේ වැටුණා වාගේ තමා. එන ඔෆිසර්ගේ අතට කීයක් හරි ගුලි කළා නම් ඉක්මනින්ම නිදහස් වෙන්න පුළුවන්. තමන්ගේ හයිකාරකම් පෙන්නපු අයට නැට්ට බැක් සයිඩ් එකේ හංගා ගන්න වෙච්ච වෙලාවල් අපි අනන්ත දැකලා තියෙනවා. සමහර පොලිස්කාරයෝ ලිංගික අල්ලා සිල්ලුවා කියලා චෝදනා තියෙනවා. මේක ලොකු අසාධාරණයක් තමයි. ඒ වුණත් සර් ආහන ප්‍රශ්නයකට උත්තර දීලා ඔළුව පාත් කරන් හිටියේ නැත්තම් අපෙනුත් කට උත්තර ගන්නවා. දෙගොල්ලන්ටම ලොකු රස්තියාදුවක්නේ. ඔව්ව මෙව්ව නිසා අපි දැන් ලංකාවේ අයටයි පාකිස්තාන් කාරයින්ටයි කාමර දෙන එක නවත්තලා තියෙන්නේ. හැබැයි සර් 5 ස්ටාර් හෝටල් එකකට ගියා නම් ওই ප්‍රශ්න මොකුත් නැහැ. වෙල්කම් ඩ්‍රින්ක් එකකුත් දීලා බාරගන්නේ. කාලා කන්නේ 70ක් සර්. බුදු සන්තෝ මෙහෙමත් අවනඩුවක් හොඳ වෙලාවට දැනගත්තේ. බැරි වෙලාවත් හෙට උදේ වෙනකල් පොලිසියෙන් ආවොත් එහෙම මට හෝටල් කාමරේ බින්න බහින්න වෙනවා. එහෙම වුණොත් මගේ බැංගලෝර් ගමන පමා වෙනවා. කෝච්චි ටිකට් එක අපත යනවා. දෙයි හාමුදුරුවනේ. දූපතේ පාස්පෝර්ට් එක නිවට වෙච්ච තරමක්. මේ කතාවෙන් බිම වැටුණු මම ඇඳුම් බෑග් එකත් කරේ එල්ලාගෙන ආයිමත් බස් ස්ටෑන්ඩ් එකටම ආවා. බංකුවක වාඩි වුණා. ඒ වුණාට ටික වෙලාවක් යනකොට කකුල් කෙඩෙත්තුව මතුවෙන්න පටන් ගත්තා. ඊට හපන් හිතේ ඇතිවෙච්ච අනුකම්පා සහගත ස්පර්ශය. මට දෙයියෝ බුදුන් සිහි වුණා. මේ කේදනීය අවස්ථාවෙන් ගැලවෙන්නට සුදුසු ඥානයක් පහළ වේවායි කියා ප්‍රාර්ථනා කරගෙන ගණපති ස්තෝත්‍රය සජ්ජායනය කළා. ඊට පස්සේ ඉතිපිසෝ ගාථාව 7 වාරයක් මැතිරුවා.
ඔය අතරට ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය අල්ලාහු අක්බර් ආදී මෙකී නොකී යාදිනි කන්නලව් ගාථා ආදිය සජ්ජායනා කළා. බුද්ධං සරණං ගච්ඡාමි. Our Father, who art in heaven, hallowed be thy name. Thy kingdom come, thy will be done, on earth as it is in heaven. Om Shreem Hreem Aim Kleem Krishnaya Govindaya Gopijana Paraya Parama Purushaya Paramatmane Parakarma Mantra Yantra Tantra Aushadhastra Shastrani Samhara Samhara Mrityor Mochaya Mochaya Ayurvardhaya Vardhaya Kshiprarogyancha Kuru Kuru Sarvakarya Siddhim Kuru Kuru Om Namo Bhagavate Mahasudarshanaya Deeptre Jwala Parivrutaya Sarvarishta Vinashaya Sarvasampatkaraya Sarvadikshobhanakaraya Sahasrajwalaya Paramatmane Parabrahmane Paranjyotishe Hum Phat Swaha. තව එකම එක සැරයක් උත්සාහ කරනවා කියලා පුරුෂ ධෛර්යය වඩවාගෙන මං බස් ස්ටෑන්ඩ් එක පේන දුරින් සංගීතා ලොජ් එකට ගොඩ වුණා. ඒක තම්පනූර් පොලිස් මුරපොලේ තාප්පේ අයින දිගේ දෙබිච්චියෙන් ඇතුළට ගියාම හම්බ වෙන පොඩි ලොජ් එකක්. තැන පොඩි වුණාට පිළිගැනීමේ කවුන්ටරේ වාඩි වෙලා ඉන්න හාදයාගේ උඩු රැවුල පුරුසුවක් තරම් ලොකුයි. දෙපැත්තෙන් උඩට කරකලා. කමිසිට උඩ සාක්කු දෙකයි. දැන් හිතෙනවා අනුරාය ඩබල් පොකොට් කොපි කළේ මේ මිනිහගෙන්ද කියලත්. වම් පැත්තේ හදවතට උඩින් සාක්කුවේ නිල් පාටයි රතු පාටයි පෑන් දෙකක්. මං පාස්පෝර්ට් අනම් මනම් මොකුත් පෙන්නන්නේ නැතිව මට කාමරයක් ඕනේ කියලා ඇඟේ පතේ නොගෑවී කිව්වා. ඔය වනාහි ඉන්දියානු වැසියන්ට හැඳුනුම් පතක් නැති 80 ගණන් වල මුල් කාලේ. එනකෝරු රූම් වෙන්ඩුම් බුරුසු රැවුල්කාරයා හැරෙන තැපෑලෙන් අමුත්තන්ගේ රෙජිස්ටරේ මගේ පැත්තට හැරෙව්වා. නම ගම විස්තර ලියන්න කිව්වා. මමත් හිටපංකෝ දෙන්නම් උඹට කියලා හිතාගෙන නුවර අපේ ගෙදර ලිපිනය 796 පේරාදෙනිය පහර ගැටඹේ මහනුවර වෙනුවට මදුරාසිය කියලා ලියලා පොත මිනිහගේ පැත්තට හරවලා පර්ස් එක එළියට ඇද්දා කාමර කුලිය ගෙවන්න. ඕන් ඒ පාර මේකා කියා අපි පින් කෝඩ් එක ලියන්ට කියලා. මට තරු පෙනුණා. උගුරකට වේලුණා. උතුර දකුණ පැටලුණා. ආයිතින් පින් කෝඩ් එක කියන්නේ මොකක්ද කියලා මේ බුරුසුවාගෙන් අහන්ටයයි. හොඳ වෙලාවට මෙතෙන්ට එන්න ඉස්සර මන් ගණපති ස්තෝත්‍රයයි ඉතිපිසෝ ගාථාවයි කියලා තිබ්බ නිසාද කොහෙදෝ මට සුටුස් ගාලා උප්පර වැට්ටි ඥානය පහළ වුණා. හැමෝම විස්තර ලියලා තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා වැඩේ ලේසි වුණා. මට කලින් ලියාපු ලිපින ලැයිස්තුවේ මෝස්තරේ අල්ලගත්තා. එව්වා ඉලක්කම් 6 නොම්බර. මමත් ඒ විදියටම මහනුවර වෙනුවට මදුරාසිය කියලා ලියාපු තැනින් 86යි 28යි 28 කියලා අපේ බේබි මාමලාගේ ගෙදර දුරකථන අංකය ලිව්වා. තව තැනක ලියන්න කිව්වොත් මතක තියෙන නම්බරයක් වෙන්නත් එපායි. හැබැයි ඔයගොල්ලන්ට ඇත්තම කියන්න මගේ පපුව ගැහෙන්න ගත්තා. පොලිසිය අල්ලපු ඇටි. බැරි වෙලාවත් ගැස්සුනොත් එහෙම ඇප නැතුව කූඩුවේ ළඟින්න වෙන ක්‍රිමිනල් කේස් එකක් මේක. අනේ උනාට අර බුරුසු රැවුල් පින්වතා වගෙන් රුපියල් 35ක් අය කරගෙන සිනාසිසි කාමරයක යතුරක් දුන්නා. රූම් නම්බර් 421 පඩිපෙළ නැග්ගම පළවෙනි තට්ටුවේ වම් පැත්තේ
කොනේම කාමරේ. මේ දවස්වල උදේට මෙහෙ ටිකක් සීතලයි. කාමරේ උණු වතුර තියෙනවා. හැබැයි හීටරේ ස්විච් එක දාන්නේ 6න් පස්සේ. පාන්දරම යනවා නම් රාජුට කියලා තියන්න. මිනිහා සර් කියන වෙලාවකට උණු වතුර බාල්දියක් කාමරේටම ගෙනත් දෙයි. තව එකක්. එළියට යනවා නම් යතුරු මෙතනින් තියලා යන්න. මගේ කර්ම භූමියට ගොඩ බැහැලා පැය කිහිපයක් ඇතුළත යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට ප්‍රසිද්ධ බුරුසු රැවුලක්ද සහිත මලයාලම් කාර්යයක රැවටීමේ ප්‍රීතිය සමරන්නත් එක්කලා මං ගෙජ්ජි කුට්ටමත් එළිය දාගෙන ගෙදරින් ගෙනිච්ච සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි කියලා හුජ්ජ යනකල් නෑවා. හප්පා දැනුණු සනීපයක්. ලොජ් එකෙන් එළියට බැස්ස තැනම දකුණු පැත්තේ රටබීම ශාලාවක්. ග්‍රීන්ලන්ඩ් වයින් ෂොප්. වයින් ෂොප් එකටම අල්ලලා ග්‍රීන්ලන්ඩ් බාර් ඇන්ඩ් ලොජින්. එතනින් බීලා, එතනම වෙරි වෙලා, එතනම නවාතන් ගැනීමේ පහසුව. කට්ටිය වයින් ෂොප් එක ඉස්සරහා වට වෙලා මී වදයකට පොර කනවා වගේ. බෝතලේ ගත්තා, මූඩිය කැඩුවා, ගොජ ගොජ ගාලා අමුවෙන්ම කටට හලා ගත්තා. ඒ දර්ශනය දකින හිත හයිය නැති අයගේ සර්වාංගෙම හිරි වැටෙනවා. ඒකට මගේ හිත යෞවනයේ පොපියන චමත්කාරයෙන් පිරිලා නහයෙන් කටින් පෙන බොබුළු මතුවෙන්න ගත්තා. මගේ මංගල විදේශ සංචාරය සමරන්නත් එක්ක හීනියට ෂොට් එකක් දැම්මොත් නේද හොඳ කියලා මට සොඳුරු සිතක් පහළ වුණා. මමත් නියම උඩරට බොදුගොවි සිංහල බෞද්ධයෙක් වාගේ මානිවත් අභික්කම කියලා දකුණු පාය පෙරට තියලා අර මී වදේ අස්සෙන් රිංගලා ගිහින් ඕල්ඩ් මන්ක් රම් කාලක් අරන් කලිසන් සාක්කුවේ හංගාගත්තා. ඕල්ඩ් මන්ක් නාකි සාදු. බස් ස්ටෑන්ඩ් එක ළඟ එක පෙළට අත්කරත්ත 20ක් විතර. හැම කරත් එකම දෙපැත්තේ පොල් තෙල් පන්දම් දෙකක් පත්තු වෙනවා. තම්බපු මයියොක්කා, කොච්චි සම්බෝල, වැව්මාලු, කොකිස් වාගේ කටගැස්මවල් ගොඩ ගහලා. කොහොමත් කේරළේ වැව්මාලු වලට ප්‍රසිද්ධයි. කළු තෙප්පිලියා, හිරිකණයා, කොරලියා, කාවයියා, කණයා, තෙලියා, පෙතියා, හුංගා, අංගුට්ටා, වැලිගොව්වා ආදී මෙකී නොකී මාළු බදින සුවඳට නාස්පුඩු විකසිත වෙනවා. ඒ හැම අත්කරත් එකම බේබද්දන්ගේ සිතසුව පිණිසම ප්ලාස්ටික් කෝප්ප, සීත කළ වතුර, පැකට් කළ කෝලා ආදිය විකුණනවා. අයිස් ඕන්නම් අයිසුත් තියෙනවා. අයිස් වලට සල්ලි ගන්නේ නැහැ. හැම කරත්තයක් ළඟම 3-4 දෙනා රොද බැඳලා බස් ස්ටෑන්ඩ් එක පිටාර ගලන තරමට සතුට දෝරි ගලනවා. මමත් තවත් පමා නොවි සුරලොව යන සිතින් කැන්දකොළ ගොට්ටකට මයියොක්කයි, කොච්චි සම්බෝලයයි තාච්චියෙන් ගොඩ දාපු ගමන් උණු මාළු කූරියකුයි බෙදාගත්තා. කරත්තයක් අසල හිටගෙනම කොකා කෝලා රජමුසුව සමග නාකිසාදු රම් කාලේ රස බැලුවා. තොලෙන් තොල, බිඳුවෙන් බිඳුව, උගුරෙන් උගුර මගේ සිත විකසිත වෙන්න පටන් ගත්තා. ඕන්න දැනුයි මගේ සිත ප්‍රීතියෙන් පිනා යන්නේ. මහන්සිය නිවිලා හෘදය ප්‍රාණවත් වෙන්නේ. සෙක්ස් කකි යන්න ගන්නේ. අර බාර් එකටම ගිහින් තව කාලක් අරන් එතනම ඉඳන් ගොජ ගොජ ගාලා කටේ හලා ගන්න පුරුෂ ධෛර්යය වැඩින්නේ. දැන් ඕන්නම් ස්ටේෂන් එකට ගිහින් අර මට සත්තන් දාපු කාකි කෝට්කාරයාව හොයාගෙන 2ක් කතා කරන්න උනත් පුළුවන්. මලයාලම් භාෂාවෙන්ම.